ඒ දෙකම තියෙන එක. ඔව්. ඔබ පෙන්වන නම් කැමරාවට ප්‍රදර්ශනය කරන්න වේ ඇමතුමා ඔබට. එදිගටම තියෙන්නේ සෙන්නායෙක් ගැන. එතකොට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ අපි කියන RSMC එකවත් මේ විදිහේ ඇලර්ට් ඒ කියන්නේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වඩා හාත්පසින් වෙනස් එකක් මෙතන ඉදිරිපත් කරන්නේ නැහැ. හරි. අතන මේ අය ඉදිරිපත් කළ සාමාන්‍යයෙන් පැය 2කමාරක 3කට පස්සේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරනවා. මොකද මේ දත්තත් අපේ දත් ඒගොල්ලන්ට හොමාරු වෙනවා. ඒ දත් අපි ලබා ගන්නවා. ඊළඟට අපේ ගණිතමය ආකෘති පාවිච්චි කරනවා. මේ සියල්ල විසින් තමයි අවසානයේ මේ කාලගුණ වාර්තා එන්නේ. ඒක නිසා දැන් මේ අපිට බැරි වුණා ඉන්දියාවෙන් කිව්වා කියන ඒවා දැන් මේ තියෙන්නේ. අපිට පෙන්නුවොත් දැන් මේ ලෝ ප්‍රෙෂර් ඒරියා එකක් අපේ තියෙන අතරේ මේ පැත්තට අනිත් සුළි කුණාටුවට ගමන් කරන එක. මේ ප්‍රූෆ් සටහන් මගින් පෙන්වන්න කරනවා. ඒ නිසා මම කියන්නේ මේ ඉන්දියාවෙන් කලින් කිව්වා කියන එකකුත් එහෙම එකක් නෑ. මේ ඇවිල්ලා වෙන කතන්දර මම ඒක ඕන පස්සේ කියන්න. ඒ අනුව තමයි මම කියන්නේ. අපි මාධ්‍යයක් විදිහට අද දෙන වාර්තා කරේ නෑ ඔය ඉන්දියන් එක්ස්ප්‍රස් කතාව. ඔව්. බොහොම ස්තුතියි. මොකද දන්නවද? ඒ ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ මේ තියෙන එක. මේ බලන්න. මොකද ඒක තහවුරු කර ගැනීම අවශ්‍ය වෙච්ච නිසා. ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ the IMD Indian Meteorological Department had first predicted the formation of a depression as early as 13. November 13. හරිද? එතකොට මේ ඇවිල්ලා සහ ඊළඟට කියන and issued an alert over the possibility of cyclogenesis on November 20th. ඒකයි මම 20 ගැන ඔබෙන් වෙනම ඇහුවේ. ඒකයි. ඒ කියන්නේ මේ කාලගුණ වාර්තාවේවත් එහෙම නෑ. අතට අපි මේක දැන් මේ අපි ලියලා තියෙනවා අපේ විදේශ අමාත්‍යාංශය හරහා අපේ ආරක්ෂක අමාත්‍යාංශය ඉන්දියානු තානාපති කාර්යාලය හරහා ඉන්දියන් රජයට මේ වාර්තාව පිළිබඳව. ඉතින් ඒ නිසා මේ තියෙන්නේ ඒක තනිකරම අපේ රටේ ජනමාධ්‍යත් මම දැක්කා මේ සමහර පත්තර ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ ලියදරව්වක් කුණාට පණිවිඩයේ කල්තියක් කිව්වත් බේරගන්න ක්‍රමයක් ලංකාවට තිබුණේ නැහැ. මුල්ම අනාවකයේ 13 දා අවපීඩන තත්ත්වයක් 20 වෙනිදා සුළි කුණාටුවක්. ඉන්දියා IMD එක කියපු නැති දෙයක් විකෘති කරලා තමයි ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ දාන්නේ. ඉතින් ඉන්දියන් එක්ස්ප්‍රස් එක ඔය අවස්ථා ගණනාවකදී කරපු කන්ට්‍රෝවර්සිස් පිළිබඳව අපි මම හිතන්නේ අපි මේ අපේ මාධ්‍ය තුල ඒක ගැන කතා කිරීම අවශ්‍ය නැහැ කියලා. ලංකාවේ සමහර පත්‍ර එහෙම තියෙනවා නම් ඉන්දියාවේ ඉතින් කොච්චර තියෙන්න පුළුවන්ද එහෙමනේ. හැම තැනම තියෙන්න පුළුවන්. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව ඉක්මනින් යලිත් හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. තවත් 13 වෙනිදා අවපීඩන තත්ත්වයේ 20 වෙනිදා සුළි කුණාටුව කියලා අද දවසේ පුවත්පතේ සඳහන් කර several days later ඒ අනුව තමයි මම කියන්නේ. අපි මාධ්‍යයක් විදිහට අද දෙන වාර්තා කරේ නෑ ඔය ඉන්දියන් එක්ස්ප්‍රස් කතාව. ඔව්. බොහොම ස්තුතියි. මොකද දන්නවද? ඒ ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ මේ තියෙන එක. මේ බලන්න. මොකද ඒක තහවුරු කර ගැනීම අවශ්‍ය